මන්ත් එකට try කරනකොට ගෑනුවෙක් කෙනෙක් ඉන්න ඕනේ, පිරිමියෙක් කෙනෙක් ඉන්න ඕනේ. ගෑනුවෙක් කෙනාගේ නම් ඩිම්බකෝෂය බිත්තර තියෙන්න ඕනේ, බිත්තර ක්‍රමවත් මෝරන්න ඕනේ. පිරිමියෙක් කෙනාගේ නම් ශුක්‍රාණු අවශ්‍ය ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම ලිංගික ක්‍රියාකාරීත්වය හරියට කරන්න පුළුවන් කියන එකත් මේකට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒතර මෙතන ඉෂුස් දෙකක් අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේකට ඇත්තටම කියන්නේ මේ ප්‍රාණවත් වීමේ ගැටලුවක් වෙන හින්දා ඒකට කියන්නේ අපි ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක කියලා. ඒතර ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක හින්දා ෆර්ටිලිටි ප්‍රශ්නයකුත් තියෙනවා. මද සරුභාවය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඊට අමතරව යට එකතු වෙන අමාරු නම් එතන සෙක්ෂුවල් ඉෂුව එකකුත් තියෙනවා. ලිංගික ඉෂුව ප්‍රශ්නයකුත් තියෙනවා. ඒතර මේ දෙකම ඇත්තටම අපි විසඳන්න උත්සාහ කරන්න ඕනේ. සමහර වෙලාවට මේ ලිංගික ගැටලුවට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ ප්‍රතිකාර අපි දෙනකොට ගොඩක් පරිස්සමින් තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ. මොකද මේ ශිශ්නයේ ප්‍රාණවත් භාවය රැකෙන්නේ ඇත්තටම ශිශ්නයට රුධිරය ඇතුලේ පිරිච්චාම ඒකෙන් එන පීඩනයෙන් තමයි ප්‍රාණවත් බව ඇති වෙන්නේ. ඉතින් අපි දෙන විවිධ ප්‍රතිකාර ක්‍රම වලින් සමහර ලාවට මේ රුධිර පීඩනය වැඩි වීම, සමහර ලාවට හෘද වස්තුවේ ප්‍රශ්න, පපුවේ අමාරු ඒ වගේ දේවල් උනත් එන්න පුළුවන්. මේ පරිස්සමින් තමයි මේ ප්‍රතිකාර ගන්න ඕනේ. වෛද්‍යවරයෙක් හම්බ වෙලා යම් කිසි පරීක්ෂණ වලට ලක් වෙලා ඊට පස්සේ විධිමත් අධීක්ෂණයක් යටතේ තමයි මේ ප්‍රතිකාර අරගන්න අවශ්‍ය වෙන්නේ. ඒක හින්දා මම හිතනවා ඒක අපි ටිකක් හැමින් තමයි විසඳ ගන්න වෙන්නේ. ෆර්ටිලිටි ඉෂුව එකට ඇත්තටම දැන් ප්‍රෙග්නන්ට් වෙන්න ලිංගික එකතු වීම වැදගත් වුණාට සමහර වෙලාවට මෙහෙම එකතු වෙන්න අපහසු අයට අපි ප්‍රතිකාර ක්‍රමයක් පාවිච්චි කරනවා. මේකට කියනවා අපි IUI කියලා. Intrauterine Insemination කියලා. ඒකෙදී අපි කරන්නේ අදාළ පුද්ගලයාගේ ශුක්‍රාණු සාම්පලයක් අරගෙන ශුක්‍රාණු සාම්පලය ප්‍රොසෙස් කරනවා. ඒ ප්‍රොසෙස් කරලා එයාගේ තියෙන ශුක්‍රාණු වල හොඳ ශුක්‍රාණු වෙන් කරලා ගන්න පුළුවන් අපිට යම් තාක් දුරකට. එහෙම හදාගන්න ශුක්‍රාණු සාම්පලය අපිට පුළුවන් පොඩි කැතීට එකක් මාර්ගයෙන් ගර්භාෂය ඇතුළෙම තැන්පත් කරන්න. අපි වැඩසටහනක ඇත්තටම මේ IUI ගැන වෙනම කතා කළා. ඒකේ මම හිතන්නේ අපි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කළා. ඒතර ඒ විදිහට උත්සාහ කරන්න පුළුවන්. ඒ ගැටලුව එතකොට ෆර්ටිලිටි ඉෂුව එක. ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන බාධාව අපිට යම් තාක් දුරකට ඒකෙන් මගහරව ගන්න පුළුවන්. නමුත් ලිංගික තෘප්තියත් වැදගත්. ඒ වගේම ප්‍රාණවත්භාවයේ ගැටලුවක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරලා යාට ලිංගිකව එකතු වීමට හැකියාව ලැබුණොත් ප්‍රශ්නයක් නැතුව ඒකෙනුත් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන හැකියාව තව වැඩි වෙනවා. තව කාරණයක් එයා කියලා තිබ්බා එයා දියවැඩියා තත්ත්වයක් තියෙනවා කියලා. ඒතර දියවැඩියාව තත්ත්වයක් තියෙනවා නම් ඒ දියවැඩියාව ඇත්තටම මේ කාරණයට බලපාන්න පුළුවන්. ඒතර පාලනය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ගොඩක් කල් දියවැඩියාව තිබ්බා නම් විශේෂයෙන්ම ස්නායු වලට බලපාන්න පුළුවන් ඒ රෝග තත්ත්වය. ඒකට ඒකම ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්නත් ඇති වෙන්න ගන්නවා. ඊටමත් වැදගත් දේ තමයි වෛද්‍යවරයෙක් හම්බෙලා මේ දියවැඩියාවත් පාලනය කළා. ඊට පස්සේ ලිංගික ප්‍රාණවත්භාවය රැක ගන්නත් යම් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන එක. නමුත් වැදගත් කාරණේ ප්‍රෙග්නන්ට් වෙන්න අවශ්‍ය නම් අපිට IUI වගේ ප්‍රතිකාර ක්‍රමකින් ඉස්සරහට